සුබ උදෑසනක් සියලු දෙනාටම. අද දවසේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් අපි මේ කාර්යාලයේ සේවාවන් ඔන්ලයින් පේමන්ට් කරන ඔන්ලයින් නෙවෙයි පොස් යාන්ත්‍රණය හරහා පේමන්ට් කරන ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. සියලු දෙනාම දන්නවා අපි රාජ්‍යයක් හැටියට රාජ්‍ය සේවය තුළ ඩිජිටල්කරණය කිරීම අපේ ප්‍රධාන අරමුණක්. මේ හරහා ජනතාවට ලැබෙන සේවය වඩා කාර්යක්ෂම කිරීමත් විනිවිදභාවයක් ඇති කිරීමත් මූල්‍යමය කටයුතු වලදී පහසුකම් ඇති කිරීමත් තමයි අපේ අරමුණු වෙලා තියෙන්නේ. ඉතින් අද සතුටු වෙනවා. අද අපිට පුළුවන් වෙලා තියෙනවා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියන්නේ විශාල ජනතාවකට සේවාවන් සපයන කාර්යාලයක්. උපන්න සහතිකය ලබා ගන්නම දිනකට 700ක වගේ ප්‍රමාණයක් එන තැනක්. ඉතින් එවැනි තැනක අපිට කාර්යක්ෂමතාවය පවත්වාගෙන යාම අතිශයින්ම වැදගත්. ඉතින් ඒ නිසා හොඳ ආරම්භයක් අපි ලබා ගත්තාද මේ කාර්යාලයේ සේවාවන් වලට අපේ පුරවැසියන්ට මේ රටේ ජනතාවට පුළුවන් වෙනවා ඩෙබිට් පේමන්ට් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරලා ඒගොල්ලෝගේ පේමන්ට්ස් කරන්න. ඒ සඳහා අපේ ලංකා බැංකුවත් එක්ක තමයි අපි මේ වැඩ ආරම්භ කරලා තියෙන්නේ. එතුමන්ලත් අද සහභාගී වෙනවා මේකට. ඉතින් අපි හිතනවා අපේ රටේ සේවාවන් වඩා කාර්යක්ෂම කරන්න විනිවිදභාවයක් තුළින් ජනතා සේවය සැපීම වෙනුවෙන් ඩිජිටල්කරණය කරන ඒ අපේ රජයේ ප්‍රමුඛතාවයක් වන ඒ ව්‍යාපෘතියේ අද අපිට තීරණාත්මක පියවරක් අද දවස තුළ ගන්න පුළුවන් වුණා. එතකොට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විතරක් නෙවෙයි කොළඹ දිස්ත්‍රික්කයේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13මත් මේ සර්විස් එක දැන් අපි ලබා දෙනවා. ඉතින් අපි හිතනවා කොළඹ ජනතාවට මේක තුළින් පහසුවක් ලැබෙයි. ඔවුන්ගේ වැඩ කටයුතු කිරීමේදී යම් හරි පොඩියට හරි අපිට පියවරක් අරගෙන ඔවුන්ගේ කාලය මේ වෙනුවෙන් ගත කරන්න ඕන කාලය අඩු කිරීම, ඔවුන්ගේ කාර්යක්ෂම ලබන සේවාවේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම, මේ සියල්ලම අපිට කරන්න හැකි වේවා කියන එක තමයි අපේ ප්‍රාර්ථනාව මේ හරහා.